ග්‍රහයන් තරු ඔබට ඉහළින් මෙන්ම ඔබ තුළම ඇත. ජ්‍යොතිෂය ඔබේ ආත්මයේ කැඩපතයි. ඔබ සවන් දෙන විට විශ්වය කතා කරයි. ආයුබෝවන්. සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. 2026 සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කෙසේ බලපාවිද අපි සලකා බලමු. හැමදාම කියනවා වගේ මුලින්ම සඳහන් කළ යුතුයි මේ සියල්ලක්ම ඔබගේ ඇතුළාන්තයේ පවතින කර්ම බීජයන්ගේ ප්‍රතිඵල පමණයි. ඒ අනුව ඔබට අවදීන් සිටීම මත මේ සියලු දේවල් වෙනස් කරගත හැකි වෙන්න පුළුවන්. බාහිරේ අපිට ආකර්ෂණ වන්නේ ඔබගේ ඇතුළාන්තයේ සූරතාවය අනුවයි. එනුව බාහිරෙන් අපි මේ දකින්නේ විශ්වය, ඔබගේ ඇතුළාන්තයේ තිබෙන විශ්වයම තමයි. ඔබගේ ඇතුළාන්තයේ ප්‍රතිබිම්බයක් තමයි විශ්වය කියලා කියන්නේ. ඒ අනුව මේ දේ හරියට අවබෝධ කරගෙන ඔබ කාලගුණය බලලා වැස්ස දවසට කුඩයක් අරගෙන යනවා වගේ මේ ජ්‍යොතිෂ උපදේශනය සුබවාදී ලෙස ඔබගේ ජීවිතයට ළඟා කරගන්න. ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය නම් චන්ද්‍ර ලග්නය අනුවත් මෙය සලකා බැලිය යුතුයි. ඉතාමත්ම පහසුයි. චන්ද්‍ර ලග්නය හොයාගන්න ආකාරය මා දෙවෙනියට සඳහන් කර තිබෙනවා. චන්ද්‍ර ලග්නය සොයාගන්න ආකාරය බලා චන්ද්‍ර ලග්නය අනුවත් ඔබගේ ලග්නය පරීක්ෂා කරගන්න. චන්ද්‍ර ලග්නය අනුවත් ලග්නය අනුවත් මේ ගෝචර ගමන ඔබ පරීක්ෂා කර ගැනීම තුළ ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කරගත හැකි වේවි. ඒ වගේම මාව සම්බන්ධ කර ගැනීමට හැකි පහත දුරකථන අංකය හරහා පහත WhatsApp අංකය හරහා එඩ්මන්ටන් වල සිටින කෙනෙකුට, ඇල්බර්ටා වල ඉන්න කෙනෙකුට මාව මාගේ කාර්යාලයේදී සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කරගන්න. මාගේ ජ්‍යොතිෂ කාර්යාලය දැනට කැනඩාවේ එඩ්මන්ටන් ප්‍රදේශයේ විවෘතව පවතිනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මේ පලාපල කතනයේදී විශේෂයෙන්ම මම දෙවිනියට කොටසක් කරනවා. එයින් අදහස් කරන්නේ කාලින් කාලයට ග්‍රහයන්ගේ වෙනස්වීම් මත මේ අවුරුද්ද ඔබට කෙසේ බලපාවිද කියන එක ගැන. මාගේ අවුරුදු පලාපල කතන මීට කලින් බලලා තිබෙන අයට මේ ගැන අලුතින් කියන්න ඕන දෙයක් නෑ. YouTube channelයට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔහුට මෙය ආධුනික දෙයක් වෙන්න පුළුවන්. ඉතින් පොදු පලාපල කතනයක් මුළු අවුරුද්දටම අපිට කියන්න බෑ කොහොමටත්. එහෙම පලාපල කතනයක් කියන්න එක ක්‍රමයක් තියෙනවා. වර්ෂඵල කේන්දරයක් හැටියට ඔබගේ උපන්දිනයේ වේලාව අනුව සකස් කරගන්නා වූ වර්ෂඵල කේන්දරයට අපිට අවුරුද්දටම පලාපලයක් කියන්න පුළුවන්. ඒ අරෙන්න මේ සිංහල අලුත් අවුරුද්ද වුණත් ඒ ජ්‍යොතිෂ අනුකූලව යම්කිසි වැදගත්කමක් තිබ්බත් මුළු අවුරුද්දට අපිට පලාපලයක් කියන්න මේ සිංහල අලුත් අවුරුද්දෙන් කිසිම ක්‍රමයක් නැහැ. මෙයින් අපි යම්කිසි ආරම්භක සන්ධිස්ථානයක් සනිටුවන් වන එනම් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමත් සමග විශ්ව කේන්ද්‍රයේ පළමු රාශියට පැමිණීමත් සමග යම්කිසි අලුත් ආරම්භයක් පටන් ගන්නවා. ඒ අනුව අපි චාරිත්‍රානුකූලව මේට සූදානම් වෙනවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මේ ගෝචරය කාලෙන් කාලෙට ඔබට කෙසේ බලපාවිද යන්න තේරුම් ගැනීම තමයි වැදගත් වන්නේ. එය මා දෙවනුවට කර තිබෙනවා. පොදුවේ මුළු වසරටම පලාපලයක් කිව හැක්කේ මුළු වසර පුරාම පවතින ග්‍රහයන් කීප දෙනෙක් ගැන සලකා පමණයි. ඒ ගැනද පොදු අර්ථකථනයක් ඔබට කර තිබෙනවා මුලින්. අපි දැන් සලකා බලමු එකිනෙක ලග්නවලට මෙම සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාවිද කියලා. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. චන්ද්‍ර ලග්නේ හොයාගන්නේ දැන් අපි හිතමු ඔබ මේෂ ලග්නේ එක්කෙනෙක් කියලා. මේෂ ලග්නේ කෙනෙක් නම් මේෂ කියලා ඔබගේ කේන්ද්‍රය දාලා තියෙන්නේ ඔබගේ ලග්නේ ඔබ කොහොමදත් දන්නවා. එතකොට මේෂ ලග්නේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නවා කියන්නේ තුන්වෙනි කොටුවේ. එතකොට එයා ගණන් කරන්න ඕනේ වම් අත පැත්තට පළවෙනි කොටුව එක හැටියට අරගෙන 1 2 3 කියලා. එතකොට මිථුන රාශියේ තමයි චන්ද්‍රයා ඉන්නේ. එතකොට චන්ද්‍ර ලග්නේ මිථුන වෙනවා. දැන් මේෂ ලග්නේ කෙනෙක්ගේ 10 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම් මකර රාශිය එහෙම නැත්නම් මකර ලග්නේ චන්ද්‍ර ලග්නේ බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් වෙනත් ලග්නෙන් ඉපදුනා නම් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? දැන් මේ මෙතන මම සඳහන් කරලා තියෙනවා මේ රාශි වලල්ලේ පිළිවෙල.
ඒක වම් අතර තමයි තමන් ගණන් කරගෙන යන්න ඕනේ. යම්කිසි කෙනෙක් වෘශ්චික ලග්නයේ නම් ඔහුගේ චන්ද්‍රයා ඉන්නේ 10 වන කොටුවේ නම් 1 2 3 4 5 6 7 8 9 10 සිංහ තමයි චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් අපි හිතමුකෝ දැන් වෘෂභ ලග්නය කියලා. එයාගේ චන්ද්‍රයා ඉන්නේ 2 වන කොටුවේ නම් මිථුන ලග්නය චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. දැන් වෘෂභ ලග්නයේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නේ 5 වෙනි කොටුවේ නම් 1 2 3 4 5 කන්‍යා චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. මේ ආකාරයට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හොයාගෙන ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් මෙම ගෝචර ගමන ගැන සලකා බලන්න. විශේෂයෙන්ම සායන ජ්‍යොතිෂයේදී ලග්නයේ මෙන්ම චන්ද්‍ර ලග්නයේද සමසමව සලකනවා මේ ගෝචර ගමන ගැන සලකා බැලීමේදී. ඒ නිසා මින් ඉදිරියට ලග්න පලාපල හෝ සති ලග්න පලාපල හෝ මාසික හෝ වාර්ෂික ලග්න පලාපල ඔබ බලනවා නම් චන්ද්‍ර ලග්නයේ හැටියටත් එය සලකා බලන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි මාසිකව ලග්න පලාපල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබගේ චන්ද්‍ර ලග්නය ඔබ හරියට හඳුනාගෙන තිබුණොත් ඒ අනුව ඔබට මාගේ channel එක subscribe කර තබාගෙන ඉදිරියට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් ඔබගේ කාලෙන් කාලයට අවුරුද්දේ මාසෙන් මාසෙට සිද්ධ වෙන වෙනස් වීම් ගැන සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේ මාසික ලග්න පලාපල කතනයේදී චන්ද්‍රයාගේ ගෝචර ගමන සලකා දවසින් දවසට වුණත් ඔබගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් දෙයක් තමාගේ ජීවිතේට ඇති කරගන්න පුළුවන් වෙන විදිහට හරියටම මාසයේ සැලසුම් කරගන්න පුළුවන් විදිහට මම ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබගේ චන්ද්‍ර ලග්නයත් හරියට හඳුනාගෙන මාසෙන් මාසෙට කෙසේ ඔබගේ ගෝචරයේ ගමන් කරන්නේද යන්න තේරුම් ගන්න මාගේ channel එක subscribe කර තබා ගන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් දැන් හරි. දැන් මගේ ලග්නෙත් දන්නවා චන්ද්‍ර ලග්නෙත් දන්නවා. ඉතින් කේන්ද්‍ර බලන්න ඕනේ මම මේ ලග්න පලාපල බලලා මේක මට තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. තමන්ගේ උප්පත්තියේ ග්‍රහයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් සමහරලාට යම්කිසි කෙනෙක් රාශියක අන්තිම අංශකවල ඉපදලා තිබුණා නම් මුල් අංශකවල ඉපදලා තිබුණා නම් භාවයන් වෙනස් වෙනවා. අතී සිට අරගෙන එන දශාකාලය අනුව සහ ගොඩක් දේවල් අනුවත් තමගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගැනීම ඉතාමත් යහපත්. කාලයකට සැරයක්වත් ඔබගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගන්නවා නම් ඔබට ඉතා යහපත් වේවි ඔබගේ ජීවිතය සැලසුම් කර ගැනීමට. ඔබට මාව සම්බන්ධ කරගන්න ඕන Viber WhatsApp මාර්ගයකින් මාව සම්බන්ධ කරගන්න. මම විදේශගත වී සිටින නිසා එසේ නැත්නම් ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ විද්‍යාව සම්බන්ධ කරගෙන පෞද්ගලිකව ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම වඩා යහපත්. නමුත් මේ පොදු විග්‍රහයේ වඩා ඵලදායීතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබගේ චන්ද්‍ර ලග්නයත් සමග ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න. ආයුබෝවන්. අපි දැන් සලකා බලමු මේෂ ලග්නයට මෙම සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාවිද කියලා. මේෂ ලග්නයේ සිංහල අලුත් අවුරුද්ද උදාවත් සමගම මේ ආකාරයට ග්‍රහයන් සටහන්න තිබෙනවා. මේෂ ලග්නයේ රවි සිකුරු ග්‍රහයා ලග්න භාවයේද යුරේනස් ග්‍රහයා දෙවන භාවයේද ගුරු තුන්වන භාවයේද කේතු පස්වන භාවයේද බුධ ශනි කුජ 12 වන භාවයේද රාහු චන්ද්‍ර යන ග්‍රහයන් 11 වන භාවයේද ප්ලූටෝ 10 වන භාවයේද ගෝචරයෙන් ගමන් කරනවා. නමුත් මං හැමදාම කියනවා වගේ කියන්න ඕනේ දැන් මේ ග්‍රහයන් මේ මුල් කාලේ මේ විදියට තිබ්බට කාලෙන් කාලයට සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. එනිසා ඒ කියන්නේ දැන් මුළු වර්ෂයටම ඔයාලට ඉන්න ශනි යුරේනස් ප්ලූටෝ නෙප්චූන් ඇරෙන්න අනිකුත් සියලුම ග්‍රහයන් කාලෙන් කාලයට රාශි මාරු කරගන්න. ඒ නිසා වර්ෂය පුරාවටම පලාපලයක් පොදුවේ කතා කරන්න අමාරුයි. මේ කාලයක් තිස්සේ එකම රාශියක ඉන්න ග්‍රහයන් ගැන සලකා යම් කිසි අදහසක් මේෂ ලග්නයට වසර ගැන මුලින් කියන්න පුළුවන්. නමුත් දෙවන කොටසට ඇහුම්කන් දීලා හොඳට තේරුම් ගන්න මේ කාලෙන් කාලයට ඔබට කොහොමද මේ තත්ත්වය බලපාන්නේ කියන එක ගැන. නමුත් මේෂ ලග්නයේ උපන් ඔබට පොදුවේ කියන්න ඕනේ ශනි 12 වසර පුරාටම ගමන් කරන නිසා ගුරු 3 වන භාවයේ සහ 4 වන භාවයේ ගමන් කිරීමත් ගැන සලකා බැලුවත් රාහු 11 සහ 10 ගමන් කිරීම ගැන සලකා බලපුවාම මේ වසර ඔබට මධ්‍යස්ථ වසරක්. ඔබට දියුණු වෙන්න පුළුවන්, ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබට දියුණු වීම සාර්ථක වීම ගැන තිබෙන දැඩි ආශාව හෝ හැඟීම පාලනය කරගෙන යම්කිසි සංයමයකින් අවබෝධයකින් කටයුතු කරන්න මේෂ ලග්නයට මේ වසරේදී ගණනවා. ඒ නිසා
ඔබ සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියන් කුජ හිමි ලග්නයක් නිසා ටිකක් ආවේගශීලී වෙන්න පුළුවන්. යම්කිසි තැන්පත් භාවය පෙන්වුවොත් ඔවුන් සමහර අවස්ථාවලදී හදිසි වෙනවා. ඉතින් මේෂ ලග්නයේ අයට මේ වසර හදිසි වී කටයුතු කිරීම අයහපත් වෙනවා. බාහිර දියුණුව වගේම ඔබගේ අභ්‍යන්තර දියුණුවත් ඇති කරගත යුතු වසරක් වෙනවා. ඉතින් මේ ආකාරයට මේ වසරේදී විශේෂයෙන්ම මේෂ ලග්නයේ හිමි ඔබට වැදගත් වෙන දෙයක් තමයි ඔබ නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි ඉදිකිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වසරේ ඉතාමත්ම යහපත් වසරක්. එයින් ඔබගේ අපල සහ ඔබගේ තිබෙන අහිතකර කර්මයන් යටපත් කරගෙන යහපත් කර්මයන් දියුණු කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා මේෂ ලග්නය ඔබ ඉදිකිරීමක් කිරීමට උනන්දු වෙන්න ඉතාමත්ම යහපත්. ඒ වගේම යම්කිසි අවස්ථාවලදී ඔබට දේපල මිලට ගැනීම වගේ දේවල් කිරීමටද පරණ දේපල හොඳ මිලකට විකුණා ගැනීමටද යම්කිසි අලුත් වැඩියාවක් තමාගේ ජීවිතයට ඒ ආකාරයට දේපල සම්බන්ධයෙන් කර ගැනීමට මේෂ ලග්නයේ ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට දැඩි ලෙස ඔබගේ දියුණුව සාර්ථකත්වය සහ ආදායම් මාර්ග දියුණු කර ගැනීමටද බලය පතුරවා ගැනීමටද ඔබට දැඩි ආශාවක් තිබෙන අතර ඒ ආශාව සහ ඒ හැඟීම ඉතාමත්ම යහපත්. නමුත් තව පැත්තකින් ඔබ වෙහෙසට පත් කරන ඔබ තෙහෙත්තුවට පත් කරන ඔබට නින්ද නොයාම හෝ ආතතිය හෝ වෙනත් ගැටලු ඇති කරන අවස්ථාද ඇතිවෙනවා. එනිසා මේෂ ලග්නයේ ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ ආශාවන් මේ හැඟීම් සහ මේ ප්‍රබල ශක්තිය හරි ලෙස කළමනාකරණය කරගෙන සංයමයකින් යොමු කිරීමට ඔබගේ දියුණුවට. එවිට මේෂ ලග්නයේ ඔබට මේ වසර ජයගත හැකි. දැන් අපි සලකා බලමු වැදගත්ම දේ කාලෙන් කාලයට හරියටම මොනවද වෙන්නේ කියන එක මේෂ ලග්නයේ හැටියට. නමුත් හරියටම කිව්වට මේ පොදු පලාපලය පමණයි. නිවැරදිම පලාපල කතනයක් ලබා ගැනීමට ඔබ චන්ද්‍ර ලග්නය අනුවත් මේ පරීක්ෂා කර බලන්න. ඊට වඩා නිවැරදි ඔබගේ කේන්ද්‍රයට අනුකූල ඔබගේ දශා කාලයට අනුකූල ඔබගේ පලාපලය දැන ගැනීමට නම් ඔබට පහත දුරකථන අංකය හරහා WhatsApp අංකය හරහා මාව සම්බන්ධ කරගත හැකි. කැනඩාවල එඩ්මන්ටන් වල ඉන්න කෙනෙකුට පෞද්ගලිකව මාගේ කාර්යාලයේදී ඔබට මාව හමු වීමට පුළුවන්. දැන් අපි සලකා බලමු දෙවන කොටස රැවුම්කන් දීලා කාලෙන් කාලයට කෙසේ මේ තත්ත්වයට බලපාවේද කියලා. අපි දැන් සලකා බලමු මේෂ ලග්නයට කාලෙන් කාලයට මෙම ග්‍රහයන්ගේ ගෝචරය අනුව මේ සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාවිද කියලා. මේෂ ලග්නයේ ඔබගේ වසර උදාවත් සමගම මේ සිංහල අලුත් අවුරුදු උදාවත් සමගම මුල් කාලයේදී මේෂ ලග්නයට ශනි 12යි ගුරු 3 සහ රාහු 11යි කේතු 5 යන බලය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙම සම්පූර්ණ ලාභ කාලයක් නොවුනත් උත්සාහයෙන් sannivedanayen Tamanගේම කැපවීමෙන් දොරටු අරගන්න පුළුවන් කාලයක් තමයි මේෂ ලග්නයේ අයට තියෙන්නේ. ගුරු 3 වෙන්නේ භාවය නිසා කතාවට ඉතාමත්ම දක්ෂයි. ලිවීම හෝ ප්‍රචාරණ කටයුතු වලට වඩා යහවත් වෙනවා. රාහු 11 වෙන්නේ නිසා 11 වෙනි රාහු ඉතාමත්ම ශක්තිමත්. ඔයගොල්ලෝගේ ආදායම් දියුණු කර ගැනීමට තමාගේ ඔය කිව් කාරණා උදව් උපකාර කරගන්න පුළුවන්. අලුත් අවුරුදු ආරම්භයේ මේෂයට තමන්ගේම උත්සාහය කතනය සහ සමාජ සම්බන්ධතා හරහා ඉදිරියට යාමේ හැකියාව තිබුණත් ඇතුළතින් වියදම් සහ මානසික බර පාලනය කරගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ කාලයේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි බුධ ග්‍රහය දෙවැන්නේ ගෝචර වන කාලය. මොකද බුධ ග්‍රහය දෙවැන්නේ ගෝචර වේ තුන්වැන්නේ ගුරු ගෝචර වීමත් නිසා මුලින් කිව්වා වගේ කතනයට ඉතාමත්ම සුවිශේෂී කාලයක් මේෂ ලග්නයේ ඔබට එනවා. ඒ නිසා අපි සලකා බැලුවොත් එහෙම මැයි 14 සිට මැයි 29 දක්වා පවතින කාලයේ බුධ දෙවැන්නේ ගත කිරීම නිසා ඔබට කතනේ දක්ෂතාවය මුදල් සම්බන්ධ සාකච්ඡාවලට සහ නිකුත් දේවල් වලට ඒ වගේම මේ කාලයේදී sannivedanaya මගෙන් කරන කියන වෙනත් පොතක් ලියනවා නම් එහෙම නැත්නම් ඔබ YouTube channel එකක් කරන කෙනෙක් නම් එවැනි දෙයකින් පවා ඉදිරියට එීමේ හැකියාව ඔබට තිබෙනවා. ඉන්පසු 2026 මැයි 29 ඉඳගෙන ජූනි 14 දක්වා බුදු තුන්වන භාවයට ගෝචර වෙනවා. අය සාමාන්‍ය තත්ත්වයක් පවතින කාලය. ඊට පස්සේ 2026 ජූනි 15 සිට ජූලි 6 දක්වා රවි තුන්වන භාවයේ ගෝචර වන අතර
ජූනි 2 වෙනිදාගෙන් පසු ගුරු ග්‍රහයා ඔබගේ 4 වන භාවයට ගෝචර වෙනවා. ගුරු 4 වන භාවයට ගෝචර වීම ඔබට ඉතාමත්ම යහපත් වෙනවා. උච්ච රාශියක 4 වන භාවයේ ගුරු ගෝචර වීම 4 වන භාවයට ගුරු පැමිණීමත් සමගම ගුරු ඔක්තෝබර් 31 දක්වාම 4 වන භාවයේ රැඳී සිටිනවා. මේ ඔක්තෝබර් 31 දක්වාම පවතින කාලයේදී ඔබගේ දේපල සම්බන්ධයෙන් කරන කටයුතු වල විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන්න ඕනේ. මුලින් පොදු විස්තරයේදී මං කිව්වා වගේම මේෂ ලග්නයට පියක් හදන්න පටන් ගන්න වගේ දෙයකට ඉතාමත්ම යහපත් කාලයක් වෙනවා මේ කාලේ. ගෙදර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා. පවුල් පදනම යහපත් වෙනවා. ඒ වගේම දේපල සම්බන්ධයෙන් වාහන සම්බන්ධයෙන් අලුත් වාහනයක් දේපලක් ගැනීම වගේම පරණ තමන්ගේ වාහනයක් දේපලක් විකිණීමට තමන්ට මේ කාලයේදී පුළුවන් වෙනවා. ඒ වගේම මේ කාලේ ඔබට අඩු මිලට දේපල මිලට ගැනීමට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ වැදගත් වෙන්නේ ශනි 12 ගමන් කිරීමත් ගුරු 4 ගමන් කිරීමත් ගැන සලකා බැලුවාම අලුතෙන් ගෙදරක් හදන කෙනෙකුට ඉදිකිරීමක් කරන කෙනෙකුට මේ කාලේ ඉතාමත්ම යහපත් වෙනවා. තමන්ගේ කර්ම ශක්තියේ නරක දේවල් යටපත් කරන යහපත් දේවල් ඉදිරියට ගැනීමට. ඒ ආකාරයට ජූනි සිට ඔක්තෝබර් අග දක්වා මේෂයට ගුරුගේ විශේෂ ආශිර්වාදය ලැබෙන කාලයක්. ගෙදර හිත පවුල දේපල සහ ජීවිතේ පදනම ශක්තිමත් කරගන්න හොඳම අවස්ථාව මේ. අපි ඊළඟට සලකා බැලුවොත් එහෙම ඒත් එක්කම රවි ග්‍රහයා ජූනි 15 සිට ජූලි 16 දක්වාම තුන්වන භාවයේ රැඳී සිටිනවා. එතකොට තුන්වන භාවයට රවි පැමිණීම ඉතාමත්ම සුවිශේෂී තත්වයක්. තුන්වන භාවයට රවි පැමිණීම නිසා ඔබට ඔබගේ සහජ දක්ෂතාවයන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවස්ථාව ඇතිවෙන කාලයක් උදා වෙනවා. ඒ කාලයේදී ඔබගේ එම සහජ දක්ෂතාවයන් වල විශේෂ ඔප්නැංවීමක් ඇතිවෙන කාලයක්. ඒ වගේම ඔබට සංනිවේදන කටයුතු වල විශාල ප්‍රගතියක් ඇතිවෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් මම සඳහන් කරන ඔබ ව්‍යාපාරයක් කරන ඔබගේ ප්‍රචාරණ කටයුතු වලට මේ කාලයේදී මුල් තැන දෙන්න. ඒ වගේම ඔබ යම්කිසි රැකියාවක් හෝ යම්කිසි දෙයක් කරන කෙනෙක් නම් එහි එවැනි ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් ඔබට යම්කිසි වගකීමක් ප්‍රවේශයක් නම් ඒ සඳහා මේ කාලෙදී මුල් තැන් දී කටයුතු කිරීම තුළින් ඔබට යහපත් තත්ත්වය ගොඩනගා ගැනීමට හැකි වේවි. ආත්ම ශක්තිය වැඩි වෙන, ධෛර්යය වැඩි වෙන, සමහර විට යම්කිසි වැදගත් ගමන් වලට කාලයේ යොමු වෙන කාලයක් වෙන්න පුළුවන් මෙම කාලය. ඒ වගේම අගෝස්තු 5 සිට අගෝස්තු 21 දක්වා පවතින කාලය නැවතත් වඩාත්ම යහපත් වෙනවා. ඔබගේ ගෙදර පදනම හදාගෙන තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මොකද බුධ ග්‍රහයත් 4 වන භාවයේ ගෝචර වීම නිසා. ඊළඟට අපි සලකා බලුවොත් එහෙම වඩා යහපත් තත්ත්වයක් පවතින්නේ සැප්තැම්බර් 7 සිට සැප්තැම්බර් 15 දක්වා පවතින කාලය. සැප්තැම්බර් 7ත් සැප්තැම්බර් 15 දක්වා පවතින කාලය ඔබගේ නිර්වාණශීලී ශක්තිය තරමක් දුරකට ඔප්නැං වෙන කාලයක්. ඒ සුවිශේෂීම කාලය පටන් ගන්නේ සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 17 දක්වා. මෙම කාලයේදී ඔබගේ ආත්ම ශක්තිය වැඩින, ඔබගේ සතුරු කරදර අභිභවා ජීවිතේ ජයග්‍රහණය කරගෙන යාමට හැකි වෙන කාලයක් උදා වෙනවා. මේ කාලයේදී ඔබට ඔබගේ සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට බොහෝ දුරට අවස්ථාව ලැබෙන්න පුළුවන්. නඩු කප වගේ දේවල් වලින් දිනීමටද අවස්ථාව ලැබෙන්න පුළුවන්. රැකියාව තුළ විශේෂත්වයක් ප්‍රභු පන්ති අයගේ උනන්දුවක් ඔබ කෙරෙහි ඇති වෙන කාලයක් වෙන්න පුළුවන් මෙම කාලේ. නැවතත් ඔක්තෝබර් 31 පසුවත් ගුරුගේ ගෝචර ගමන පස්වැන්නට පැමිණීම මේෂ ලග්නයේ ඔබට සුවිශේෂී තත්ත්වයක්, ඔබගේ වාසනාව දෙන පින නංවන කාලයක් වෙනවා මේ කාලයේදී. ඉතින් මේ කාලයේ ඔබගේ රැකියාව තුළ, ඔබගේ ව්‍යාපාරය තුළ ඔබට ඉදිරියට අධ්‍යයනය කළ හැකි දේවල් ඉදිරියට අධ්‍යයනය කරගෙන යාම, ඒ වගේ ඔප්නැංවීමක් ඇතිවීමටද අවස්ථාව තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට ගෙන යාමට අවස්ථාව තිබෙනවා. ඔබගේ ප්‍රේම සම්බන්ධතා සහ ඔබගේ සම්බන්ධතාවල ඔප්නැංවීමක් සහ ස්ථාවරභාවයක් ඇති වෙනවා. ඔබගේ දරුවන්ගේ දියුණුව සාර්ථකත්වය ගැන ඔබට සතුටු වෙන්න පුළුවන් කාලයක් උදා වෙනවා. ඒ වගේ යහපත් ප්‍රීතියෙන් ගත කළ හැකි, හොඳ ආහාර පාන අනුභව කිරීමට අවස්ථාව ලැබෙන, හොඳ ඇඳුම් පැළඳුම් සහ අනිකුත් යහපත් සුවපහසු වටපිටාවක් තමාගේ වටා සකස් වෙන කාලයක් මේෂ ලග්නයේ ඔබට මෙම කාලයට සූදානම්. නමුත් සැපට ඇලී කටයුතු කරන්නේ නැතුව මෙම කාලෙදී උත්සාහයෙන් කටයුතු කළොත් තමාගේ නිර්මාණශීලී බුද්ධිය උපරිම තත්ත්වයකට ගෙන ගොස්
තමාගේ රැකියාව තුළ තමාගේ ව්‍යාපාරය තුළ විශාල ප්‍රගතියක් ඇති කර ගැනීමට ඔක්තෝබර් 31ත් ජනවාරි 25ත් අතර කාලයේදී ඔබට උදව් වෙන්න පුළුවන්. ජනවාරි 25න් පසු නැවතත් ගුරු ග්‍රහයා වක්‍ර වී කටක රාශියට පැමිණි කටක රාශියේ රැඳී සිටිනවා. සිංහල අලුත් අවුරුද්ද නිම වෙනතුරු එවිට ඔබට නැවතත් කතා කරන්න තිබෙන්නේ එතනින් පසුවත් ඔබගේ ගෘහ ජීවිතය සහ ඔබගේ දේපල සහ අනෙකුත් කටයුතු වල ඇති වෙන දියුණුව සම්බන්ධයෙන් මුලින් සඳහන් කළා වගේ ඒ දේ ගැන උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ වගේම විශේෂ කාලයක් සඳහන් කළ යුතුයි අගෝස්තු 2 සිට සැප්තැම්බර් 19 දක්වා පවතින කාලය. අගෝස්තු 2ත් සැප්තැම්බර් 19ත් අතර පවතින කාලය ඉතාමත්ම සුවිශේෂී කාලයක් වෙනවා. මේ කාලයේදී ඔබගේ සහජ දක්ෂතාවයන් වල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙනවා. ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ වගේම ඔබට ඔබ ක්‍රීඩාවන් වල නිරත වෙන කෙනෙක් නම් ඒ වාගේද විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙන කාලයක් වෙනවා මේ කාලය. එවිට මේම කාලය තුලදී යහපත් තත්ත්වයන් උදා වෙන සාර්ථකත්වයක් ඇති වෙන කාලයක් වෙනවා. ඔබගේ චිත්ත ධෛර්යය වැඩි වෙන ඔබට ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ පවා අභිභවා ගොස් ජීවිතයේ සාර්ථකත්වයක් කරා ගෙන යාමට මෙවැනි කාල ඔබගේ ජීවිතයට යහපත් වේවි උදව් වේවි. විශේෂයෙන්ම මෙම කාලයේ සැප්තැම්බර් 16ත් සැප්තැම්බර් 19ත් අතර පවතින දවස් කිහිපය ඉතාමත්ම යහපත් ශක්තිමත් කාලයක් වෙනවා. ඔබට පෙර කිව් පරිදි රවිග්‍රහයාගේ බලය සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 14 දක්වා ඔබට පවතින නිසා. නැවතත් ජනවාරි 15 සිට මාර්තු 15 දක්වා පවතින කාලයේ රවිග්‍රහයා 10-11 භාවයේ ගෝචර වීමත් සමග ඔබට ඉතාමත්ම සුවිශේෂී කාලයක් උදා වෙනවා. මෙම කාලයේදීත් වඩාත්ම සුවිශේෂී කාලය හැටියට මට සඳහන් කළ හැකි ජනවාරි 27ත් මාර්තු 15ත් අතර පවතින කාලය. මෙම කාලයේ ඔබගේ ජීවිතයේ විශාල ප්‍රගතියක් සාර්ථකත්වයක් ඇති වෙන ඔබ සමහර විට සමාජයේ ප්‍රසිද්ධිය තකා කටයුතු කරන කෙනෙක් නම් ඔබ සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත් වෙන ඒ වගේම ඔබගේ රැකියාව තුළ ඔබගේ ප්‍රභූ අතර ඔබ කැපී පෙනෙන තත්ත්වයකට පත් වෙන කාලයක් වෙනවා. අලුත් සමුග පරීක්ෂණයකට ගොත් සමස්ත වීමටද කරන රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමටද රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් ලබා ගැනීමටද මේ කාලය ඔබට උදව් වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව සහ ඔබගේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇති වෙනවා. ඒ වගේම මෙම කාලයේදී ඔබට අලුත් මිත්‍ර සම්බන්ධ සහ සමාජ සම්බන්ධතා ඉහළ අයගේ සමාජ සම්බන්ධතා ඔබට ලැබෙන්න පුළුවන්. ඔබට වසරේ තිබෙන යහපත්ම කාලය හැටියට ඔබට සඳහන් කළ හැකි ඔබ නිසි ප්‍රයෝජනයක් මේ කාලයේදී ලබා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.